ආයුබෝවන් හැම දිනාටම. ඉතින් ලලනාවිත් එක්ක අද දවසේ එකතුලා යන හැම දිනම අපි තාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔබ දන්නවා අපි ලලනාවිත් එක්ක අපි එකතු වෙලා ඔබේ රුව ලස්සන ගැන කතා බහ කරනවා, හැඩගැන්වීම් ගැන කතා බහ කරනවා. ඒත් එක්කම ඉතින් මේ රුව ලස්සන ගැන කතා බහ කරනකොට අනිවාර්යයෙන්ම අපේ නිරෝගීමත් බව ගැනත් කතා කරන්නටම ඕනේ, අවධානය යොමු කරන්නටම ඕනේ. මොකද මේ රුව ලස්සනත් එක්කම හිතර ගසට පොත්ත වගේ රුව ලස්සනත් එක්කම එකට ඇඳෙන දෙයක් තමයි අපේ නිරෝගී බව කියන්නේ, අපේ සෞඛ්‍යය කියන්නේ. ඉතින් අපි රුව ලස්සනත් එක්කම අපේ නිරෝගීමත් බව රැක ගන්නටත් ඕනේ. ඒ වගේම සමහර දේවල් තියෙන අපේ රුව ලස්සනට බාධා කරන නැතන් දේවල්. ඉතින් ඔන්න ওই සම්බන්ධවත් අපි දැනුවත් වෙන්නට ඕනේ. ඉතින් ඔන්න අද දවසේ අපි හිතුවා කතා බහ කරන්නට විශේෂ දෙයක්. මොකද බහුලව කාන්තාවන් අතර දක්නට ලැබෙන එක්තරා රෝගී තත්ත්වයක් පිළිබඳව අද දවසේ ලලනාවිත් එක්ක කතා බහ කරන්නට අපි හිතුවා. ඉතින් ඔබ දන්න ඇති විශේෂයෙන් අහලත් ඇති අපි කියනවා නහර ගැට ගැහිම. එහෙම නැත්නම් අපි කියනවා වෙරිකෝස් වෙයින් කියලා. ඉතින් මේ හා සම්බන්ධ විවිධ මත තියෙනවා. තාමත් ප්‍රතිකාර ගන්නමින් ඉන්න අය ඉන්නවා. සමහර අය මේ පිළිබඳව නොසලකා හරිමින් සිටින අය ඉන්නවා. එතකොට මේ හා සම්බන්ධව තුවාල ඇති වෙලා ඒට ප්‍රතිකාර ගන්නමින් සිටින අය ඉන්නවා. ඉතින් කොහොම වුණත් අපි මේ යම්කිසි රෝගී තත්ත්වයක් ගැන අපි දැනුවත් වෙමින් සිටිනවා නම් අපිට පුළුවන් ඒකෙන් ඇතිවන අවදානම් තත්ත්වය ගැන අපිට සැලකිලිමත් වෙන්නත් පුළුවන්. එතකොට නිසි ප්‍රතිකාර වලට යොමු වීමට අවස්ථාවක් තියෙනවා මේ දැනුවත් වීම ඔස්සේ. ඉතින් ඒ නිසාම අපි හිතුවා ලලනාවිත් එක්ක එකතු වෙලා ඔබව මේ පිළිබඳව දැනුවත් කරන්නට ඕනේ කියලා. ඉතින් මේ නහර ගැට ගැහිම එහෙම නැත්නම් මේ වෙරිකෝස් වෙයින් පිළිබඳව අද දවසේ ඔබට උපදෙස් ලබා දෙන්නට ඒ ගැන අපිත් එක්ක කතා බහ කරන්නට ලලනාවිත් එක්ක එකතු වෙනවා විශේෂඥ ශල්‍ය වෛද්‍ය අනිල් අඹවත්න මහතා. ඉතින් අපි ලලනාවේ වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් මේ මහතා පිළිගන්නවා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ඉතින් ડોක්ටර් අපි ඉස්සෙල්ලාම අපි මුලින්ම දැනගමු දැන් මොකද්ද මේ වෙරිකෝස් වෙන එහෙම නැත්නම් මේ අපි කියන නහර ගැට ගැහිම කියලා. මොකද්ද මේ තත්ත්වය? හරි. දැන් මූලික දේවල් වලින්ම පටන් ගත්තොත් දැන් මම හිතන්නේ ගොඩක් දෙනෙක් ඇඩ්වාන්ස් ලෙවල් වලට විතර යනකොට දන්නවා ශරීරයේ ප්‍රධාන වශයෙන් ආහාර වර්ග දෙකක් තියෙනවා. දමනි කියලා රුධිරය ඉන්ද්‍රියන් වෙතට සහ අංගේ කොටස් වලට ගෙනියන එක. ඒ කොටස් වල එකතු වෙන රුධිරය හෘද වස්තුව පැත්තට ගෙන ශිරාවලින්. දැන් මේ වැඩසටහනේ අපි වෙරිකෝස් වෙයින්ස් නහර ගැට ගැහිම කතා කරලා හන්දා. නහර ගැට ගැහිම වැඩිපුර වෙන්නේ කකුල් වල. ඒක නිසා අපි කකුල උදාහරණ ගත්තොත් දමනියෙන් කකුලට රුධිරය එනවා. ඒ රුධිරය කකුල් වල පාවිච්චි කරලා හෘද වස්තුවට ගෙනියනවා ශිරාවලින්. මේ ශිරාවලින් ගෙනියනකොට මේ ශිරාවල ඇතුලේ තියෙනවා කපාට. ඒකේ ෆන්ක්ෂන් ක්‍රියාකාරීත්වය තමයි හෘද වස්තුව දිහාවට විතරක් රුධිර ගමනය කරවන්නේ. මොකද අපි හිටගෙන ඉන්නකොට නහර ඇතුලේ තියෙන ප්‍රෙෂර් කන්ද ආපහු රුධිරය ගලන්න පුළුවන් පහළට. නමුත් මේ ශිරා ඒ කියන්නේ ශිරාවල සමහර වෙනස්කම් වෙනවා. ඒ වෙනස්කම් නිසා ඒ ශිරාව පළල් වෙලා තංගර ගහිලා අර කපාටවල ක්‍රියාකාරීත්වය නැති වෙලා යනවා. අන්නේ තත්ත්වයට ආවම තමයි කියන්නේ අපි නහර ගැට ගැහිම කියලා. එහෙම නැත්නම් වෙරිකෝස් වෙයින්ස් කියලා. ඔව් එතකොට ડોක්ටර් දැන් අපි ඇත්තටම දැන් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ කුමන හේතුන් නිසාද? ඒ කියන්නේ දැන් අපි කියන ඕනම රෝගී තත්ත්වයක් ඇති වෙනකොට යම් කිසි හේතුවක් මතනේ. ඒතර මේ නහර ගැට ගැහිම ඇති වෙන්නේ කුමන හේතුන් පදනම් කරගෙනද? ඇත්තටම ඒකට හේතු ගොඩක් තියෙනවා. එක හේතුවක් කියලා හේතු ගොඩක් තියෙනවා. දැන් බටහිර විද්‍යාවේ එකක් තමයි පවුලේ යන්න පුළුවන්. දැන් අම්මට තාත්තට වෙරිකෝස් වෙයින් තියෙනවා නම් නහර ගැට ගැහිම තියෙනවා නම් දරුවන්ට ජානමය තත්ත්වෙ මතද? ඔව් ඒ ජාන මොනවද කියලා හඳුනගන්න නැහැ. නමුත් ඒ පවුලේ යන්න පුළුවන් අම්මට තාත්තට තියෙනවා නම් දරුවන්ට හැදීමේ සම්භාවිතාව වැඩි. ඊළඟට වෛද්‍යවරු හැටියට අපි නිරීක්ෂණය කරලා තියෙන එකක් තමයි එකතැන හිටගෙන ගොඩක් දවසේ දිග කාලයක් හිටගෙන රැකියා කරන කට්ටියට නහර ගැට ගැසීම හැදීමේ සම්භාවිතාව වැඩි කියලා. ඊළඟට ඇඟේ හෝමෝන වල වෙනස්කම් නිසා විශේෂයෙන් ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන් දෙක ප්‍රධාන වශයෙන් කාන්තාවන්ගේ තියෙන්නේ. ඒක නිසා ඒවයි එක්තරා ක්‍රියාකාරීත්වයක් තියෙනවා නහරවල තියෙන කුඩා මසල්ස් මාංශ පේශීන් රිලැක්ස් කරන. ඒක ලිහිල් කරනවා. හරි. ඒක තමයි ලිහිල් කරනවා. එතකොට නහර පිම්බෙනවා මේ. නහර පිම්බෙනවා ඒක වෙරිකෝස් වෙන තත්ත්වය දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඔක අපිට දකින්න ලැබෙනවා සමහර ගර්භණී මව්වරුන්ට. මේක අපි පේනවා. එයාලට ගර්භණී කාලෙදී නහර ගැට ගැහිම වගේ තත්යකට එනවා. ওই ටික තමයි තියෙන්නේ. ඉතින් ඊළඟට කලාතුරකින් වෙන ඒවා තියෙනවා. මම හිතන්නේ ඒක දැන් අපි හිතමු අපේ සමාජයේ
ඔයි වකුගඩු අමාරු තියෙන තියෙන කට්ටියට කට්ටියට. හ්ම්. වෛද්‍යවරු දමනීය සහ ශිරාව එකට සම්බන්ධ කරනවා. හ්ම්. ඒක මේ අර හීමොඩයලයිසිස් කියන ක්‍රියාවලියට පහසු වෙන්නේ. එතකොට දමනීය තියෙන රුධිරය අධික පීඩනයකින් තියෙන්නේ. ශිරාවල අඩු පීඩනයකින් තියෙන්නේ. ඉතින් ඒක දමනීයේ ඉඳන් ශිරාවලට අනිවාර්යයෙන්ම රුධිර ගන්නවා. එතකොට ශිරා පළල් වෙලා දඟර ගහලා වැරිකෝසෙන් තත්යකට හැදෙනවා. නමුත් ඒක අපි දැනගෙන කරන දෙයක්. එතකොට ඒ දමනීය ශිරාවේ සම්බන්ධතාවය නැති කරාම ඒක හොඳ වෙන්නේ. ඔව්. ඉතින් ප්‍රධාන වශයෙන් මල්ටිෆැක්ටෝරියල් හේතු ගොඩක් නිසා තමයි නහරගැට ගැනීම පටන් ඇති. ඔව්. එතකොට දැන් ડોක්ටර් සමහරට අපි දකිනවා දැන් ඔය සමහර කාන්තාවන්ගේ නහර ගැට ගැහෙන දැන් නිල් වෙලා සිහින් නහරක් තියෙනවා. එතකොට එක එක ආකාරයෙන් අපි දක්නට ලැබෙනවා. එතකොට දැන් මේක මේ වෙරිකෝස් වෙන තත් එහෙම නැත්නම් මේ නහර ගැට ගැහිීමේ තත්ත්වයක්ද කියන එක හඳුනා ගන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවාද? දැන් ස්ථිර වශයෙන්ම ප්‍රධාන වශයෙන්ම දැන් ඕන වැඩිහිටි කෙනෙක්ගේ ඇගේ නහර සමහර ඇගේ කොටස් වල නහර පේනවා අත්වල කකුල් වල පහළ කොටසේ. ඔව්. මොකද ඒක නෝම් ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඔව්. නමුත් අසාමාන්‍ය විදියට මේ නහර පළල් වෙලා දඟර ගැහිලා තත්යකට ආවොත් ඒක සැක කරන්න වෙනවා මේ නහර ගැට ගැහිමක් කියලා. ඔය ගැටි ආකාරයෙන් එහෙම සමහරවල්ලාට දකින්නට ලැබෙනවා ගැටි ආකාරයෙන් නේද? ඒක ස්ටේජ් එක දඟර ගැහිම වැඩි වුණාම ඒකේ ගැට සහ ගොඩක් දඟර ගැහිච්ච පොඩි හැටියට පේන්න ගන්නවා. පේන්න ගන්නවා. නමුත් අර සමහර අයගේ තියෙනවා හැමේ ගොඩක් සිහින් නිල් පාටට පේන නහර වර්ගයක්. සිහින් නහරවල්. ඔව්. ඒක තමයි ගොඩක් දෙනෙක් විශේෂයෙන් කාන්තා පක්ෂයට හිතට කරදර වෙන වැඩක් ඒක කකුල් වල ඕක තියුණාම සිහින් නිල් පාටට උරු නහර තියුණාම එයාලා ඔකට කලබල වෙනවා. ඒ හැමේ තියෙන නහරවල මේ ශිරාවල එන වෙනස්කමක්. වෙනස්කමක්. ඔව්. ඒක නහර ගැට ගැහිමක් හැටියට වැඩි වෙන්නේත් නැහැ. නමුත් ඒක තියෙන අයගේ හැමට යටින් නහර ගැට ගැහිම තියෙන්න පුළුවන්. එතකොට එහෙම කට්ටිය අපි මේ පරීක්ෂණ වලට භාජනය කරලා බලනවා නහර ගැට ගැහිමක් තියනවාද කියලා. ඒක නහර නිල් පාට සිහින් නහර තියෙන එක නහර ගැට ගැහිම නෙමෙයි. ඒක ප්‍රධාන ප්‍රශ්නේ වෙන්නේ පෙනුමේ ප්‍රශ්නයක්. ඔව්. ඒකට වෙනම ප්‍රතිකාර තියෙනවා. ඔය කියන්නේ දැන් තමන්ගේ රුව ලස්සනටත් ඒක බාධාවක් වෙන නිසා ගොඩක් අය කලබල වෙනවා. පිළිමයන් ඕක එච්චර ගණන් ගන්න නැහැ. ගහනවා ඕක ගණන් ගන්න. ඔව් දැන් සමහර වෙලට ඩොක්ටර් දැන් සමහර දැන් හිතනවා ඇති දැන් මේ නහර ගැට ගැහිම වගේ තත්ත්වයක් තියෙනවා නම් මේ වගේ හත්යකින් අපිට ඉදිරියේදී මොනවද ඇති වෙන්න පුළුවන් ගැටලු මොනවද කියලා දැන් යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්ද කියන එක. ඒතකොට ડોක්ටර් ඒක ගැන අපි කතා කරා. ඔව් ඇත්තටම මේ නහර ගැට ගැහිමට බටහිර වෛද්‍යවල ප්‍රතිකාර සකස් කරලා තියෙන එක නහර ගැට ගැහිමෙන් එන පෙනුමේ වෙනස හන්ද නෙමෙයි. නහර ගැට ගැහිම නිසා විශේෂයෙන් කකුල් වල ගොඩක් සංකුලතා ඇති වෙනවා. දැන් ප්‍රධාන දේ තමයි ඇත්තටම විශේෂයෙන් කාන්තා පක්ෂයට පිරිමයට වුණත් ලොකු පොඩි වගේ නහර තියෙනකොට ඒක අපිරන්ස් එකට පෙනුමට හොඳ නැහැ. තමන්ගේ යාළුවෝ අහනවා මොකද වෙලා තියෙන්නේ කියලා සොසයිටි එකේදී ඔක පෙන්නනවා සමහර අය. ඒක ප්‍රධාන ප්‍රශ්නයක්. මානසික ප්‍රශ්නයකට මානසික ආතතියටත් බලපානවා. ඒක ප්‍රධාන දෙයක්. මේ නමුත් ඊළඟට මේ නහර ගැට ගැහිම නිසා ප්‍රධාන සංකුලතා ගොඩක් ඇති වෙනවා කකුලේ. මූලිකම අවස්ථාවේ නහර ගැට ගැහිම තියෙනකොට ඒ නහර පිම්බිලා තියෙනවා ලොකු ප්‍රශ්නයක් නෑ රෝගියට. නමුත් ටිකක් ඕක එන්න වැඩි වෙනකොට ඒ නහර ඇතුලේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. එතකොට කකුලේ විශේෂයෙන් පහළ කොටසේ බත් කෙන්ඩ වගේ හරියේදී ටිකක් වෙලා හිටගෙන ඉන්නකොට වේදනාවක් ඇති වෙනවා. වේදනාව දැන් ඔව්. සාමාන්‍ය ප්‍රමාණය ලෙඩ වෙනවා ওই රෝග ලක්ෂණ කියාගෙන. ඔව්. ඊළඟට මේ නහර ගැට ගැහුනහම ශිරාවල තියෙන රුධිර සංසරණය වෙනස් වෙනවා. ඒ කකුලේ විශේෂයෙන් පහළ කොටසේ පටකවල වෙනස්කම් වෙන්න පටන් ගන්නවා. පැහැදිලිවම පෙනෙන වෙනස්කම් තමයි හම සහ හමට යටින් තියෙන පටක ඝන වෙන්න ගන්න. එතකොට වෙන නහර ගැට ගැහිම තියෙන අයට දැනෙලා ඇති කකුලේ යට හරියේ අන්තිම අඟල් 8-6 විතර හම වෙන තැනක හමකට වඩා හයියයි රළු ගතියක් දැනෙනවා කියලා. සොලවන්න බෑ. ඒක මූ වෙන්නේ නැහැ. ඒක තව දුරටත් වැඩි වුණොත් ඒ හැමේ ඝන වීම සහ තද ගතිය තව දුරටත් වැඩි වුණොත් තුවාලෙ එන්න පුළුවන්. සාමාන්‍ය පොඩි සීරිමකට වුණත් ඇඟේ වෙන තැනක හොඳ වෙන තුවාලේ අර තත්ත්වයේ හැමක් තියෙනකොට ඒක උඩ සීරිමක් ආවොත් තුවාලයක් වෙලා ලොකු වෙලා හොඳ වෙන්නේ නැති තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඒක ප්‍රධාන ප්‍රශ්නයක්. ඇත්තටම සෑහෙන ප්‍රමාණයක් නහර ගැට ගැහිමේ රෝගීන් එන්නේ කකුලේ තුවාලයත් එක්ක.
මාස ගානක් බෙහෙත් කරලා හොඳ වෙන්නේ නැති තුවාලයක් එක්කෙනවා. එතකොට අපි ලෙඩ පරීක්ෂා කරනකොට අපිට පේනවා නහර ගැට ගැහිම තියෙනවා කියලා. එතකොට අදාළ පරීක්ෂණ කරාම ඒක හොයාගන්නවා. ඊට පස්සේ තුවාලෙට වගේම නහර ගැට ගැහිමටත් ප්‍රතිකාර කරන්න අවශ්‍යයි. දැන් අපිට පේන නහර ගැට ගැහිම තියෙන්නේ හැමට යටින් තියෙන නහරවල. නමුත් කකුලේ මැද්දේ ප්‍රධාන නහර කොටසක් තියෙනවා, පද්ධතියක් තියෙනවා. ඒක අපිට පේන්නේ නැහැ. ඒක පරීක්ෂණ වලින් විතරයි, ඉන්වෙස්ටිගේෂන්ස් වලින් විතරයි බලන්න පුළුවන්. අර හැමට යටින් තියෙන නහරවල විතරක් නෙවෙයි, අර කකුලේ මැද්දේ තියෙන ප්‍රධාන නහරවලත් ලේ කැටි ගැසීමේ හැකියාව පොඩ්ඩක් වැඩි වෙනවා නහර ගැට එහෙම තියෙනකොට. එතකොට ওই deep vein thrombosis කියන එක DVT කියලා ගොඩක් දෙනෙක් දන්නවා ඒක. ඒකත් ඇතිවීමේ සම්භාවිතාව වැඩි වෙනවා. ඔය තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඔව්. එතකොට ડોක්ටර් දැන් තව එකක් තමයි දැන් ගොඩක්ම දැන් නහර ගැට ගැහිම වැනි තත්ත්වයක් තියෙනකොට සමහර අය මේක නොසලකා ඉන්න අවස්ථා දක්වන්න ලැබෙන මේක එච්චර ගණන් ගන්න ඕන දැන් නෙමෙයි. එක්ක මොන හරි වෙලා මොන හරි ක්‍රීම් එකක් කර ගන්නවා මේක අඩු වෙලා යයි. මේක බෙහෙත් ගන්න ඕන දැන් නෙමෙයි ඔන්නේ කමක් නැහැ කියලා මේ ගැන නොතකා ඉන්නවා. එතකොට මේ වගේ තත්ත්වයක් නොතකා හැරීමෙන් සාමාන්‍යයෙන් ඇති වෙන්න පුළුවන් අවදානම් තත්ත්වයක් තියනවාද? ඇත්තටම ওই දැන් මම කියපු සංකූලතාව තමයි ප්‍රධාන ප්‍රශ්නය නහර ගැට ගැහිමේ. ඒක නිසා තමයි ඒව බරපතල ඒවා ඇත්තටම. තව එකක් මට කියන්න මතක නැතුණා. ඒ නහර ගැට ගැහිම ගොඩක් ලොකු වුණොත් නහර සහ ඒකට උඩින් තියෙන හැම තුනී වෙලා ලේ ගලන්න ගන්න පුළුවන්. ලේ බිඳිනවා වගේ වෙනවා. ටිකක් බරපතල තත්ත්වයේ ලේ ගැලීමකට එන්න පුළුවන්. ඒකට සාමාන්‍ය ප්‍රථම ආධාර දීලා ඒක නවත්තන්න පුළුවන්. ගෙදරදීම කම්ප්‍රෙෂන් මේ තද වෙන්න ඩ්‍රෙසින් එකක් දාලා. ඉතින් නහර ගැට ගැහිම නිකන් තියන් හිටියොත් අනිවාර්යයෙන්ම ওই සංකුලතා එනවා. නොසලකා හිටියොත්. ඔව්. ওই සංකුලතා ආවට පස්සේ ඒවට ප්‍රතිකාර කරන එකයි නහර ගැට ගැහිමට ප්‍රතිකාර කරන එකයි ටිකක් අමාරුයි. අමාරුයි. ඉතින් ලේසිම ප්‍රතිකාර කරන්න ලේසිම අවස්ථාව තමයි මූලික අවස්ථාවේදීම නහර ගැට ගැහිම හොයාගෙන ඒකට ප්‍රතිකාර කරන්න පටන් ගන්න. ප්‍රතිකාර කරන්න පටන් ගන්න. එතකොට කවුරු හරි කෙනෙක් සැක කරනවා නම් තමන්ට නහර ගැට ගැහිම තියෙනවා කියලා පහසුවෙන්ම යන්න පුළුවන් හැම ප්‍රධාන හොස්පිටල් එකකම වගේ ශල්‍ය වෛද්‍ය ක්ලිනික්ස් තියෙනවා. ඔව්. එතකොට විතාම් පහසුවෙන් ළඟම තියෙන රජයේ රෝහලට ගිහිල්ලා OPD එකට පෙන්නලා OPD එකේ තියෙන වෛද්‍යවරයා අනිවාර්යයෙන්ම ශල්‍ය වෛද්‍ය ක්ලිනික් එකට ලෙඩාව යොමු කරනවා. ඒක තමයි හොඳම වැඩේ. මොකද සංකුලතා පටන් ගත්තට පස්සේ තරමක් අමාරු තත්යකට පත් වෙන විශේෂයෙන් තුවාලයක් ආවොත්. ඔව්. තුවාලේ හොඳ වෙන්නේ නහර ගැට ගැහිම හොඳ කරන එක. ඔව්. නහර ගැට ගැහිමට අවශ්‍ය ප්‍රතිකාර සමහර ඒවා කරන්න බෑ තුවාලයක් තියෙනකොට. ඔව්. එතකොට ඒකට අපි කියනවා විෂස් සයිකල් එකක් කියලා. මම දන්නේ සිංහල නම ඒක. මේ ඒ තත්ත්වයට ආව ටිකක් අමාරුයි ප්‍රතිකාර කරගන්න. ගොඩක් ලෙඩාට ගොඩක් විඳවන්න වෙනවා. සිද්ධ වෙනවා. ඔව්. එතකොට ડોක්ටර් දැන් ඔය කකුලේ එක දැන් ඔය නහර ගැට ගැහුණු ස්ථානයේ යම් කිසි හේකින් අපි කියමු කකාරිය ආකාරයකින් තුවාල වීමක් සිදු වෙලා රුධිර වහනයක් සිදු වෙන්න ගත්තොත්. එතකොට ඒ වගේ අවස්ථාවක මොනවද කරන්න පුළුවන්? මොකද්ද ගන්න ඕනේ පියවර? ඔව් ඉස්සෙල්ලම ගොඩක් වෙලාවට නහර ගැට ගැහිම වලින් රුධිර වහනය වෙන්නේ ඉතා කුඩා සිදුරක් ඇතුළේ මිලිමීටර් 2-3ක වගේ. නමුත් අර නහර ඇතුළේ තියෙන ප්‍රේෂක මේ පීඩනය නිසා ගොඩක් රුධිරය ගලනවා. ඉබේ වෙනවද තුවාල නැත්නම් මොන හරි දෙක ගැටීමකින් ඇති වෙන්න පුළුවන් තුවාල? ඔව් ඉබේමත් වෙන්න පුළුවන්. මොකද නහර ගැට ගැහිම ආවම අර මම කලින් කිව්වා වගේ නහරෙත් තුනී වෙනවා, හමත් තුනී වෙනවා එක තැනකින්. තුනී වෙලා ඒක සිදුරු වෙනවා. ඔව්. සිදුරු වෙලා ලේ ගලන ගන්නවා. නැත්නම් මොකක් හරි දෙයක වැදුනහම ඒකේ තුවාලයක් આવොත් ඒත් ලේ ගලන්න පුළුවන්. ඔව්. ප්‍රධානම දේ හිටගෙන හිටියොත් ලේ ගැලීම වැඩි වෙනවා පැහැදිලිවම. ඔව්. ඒ ලේ ගලන ලෙඩ හාන්සි කළා එතන තුවාලෙට පිරිසුදු රෙදි කෑල්ලක් තියලා අතින් ටිකක් තද කරන් ඉන්න ඕනේ. එතකොට ඒවා ශිරානේ ශිරා ඇතුලේ පීඩනය දමනි තරම්ම නැහැ. එතකොට අතින් තද කරත් රුධිර වැහිම රුධිර වැහිම වහනය නවත්ත ගන්න පුළුවන්. ඊට පස්සේ ප්ලාස්ට් එකක් කරේ දිපටියක් කරේකට ගහලා ළඟම තියෙන රෝහලට අරන් ගියහම එතන තියෙන වෛද්‍යවරු ඒ රුධිර වහනේ නවත්තන්න මූලික දේවල් ටික කරනවා. ඒක තමයි ප්‍රධානම දේ. ප්‍රථම ආධාරයක් හැටියට කරන් තියෙන හොඳම දේ ඒක. එතකොට දැන් ඔය නහර ගැට ගැහිම හා සම්බන්ධ මේ වෙරිකෝස් වෙන ගැන කතා කරනකොට තවත් තියෙන මේ මතයක් තමයි බොහෝ දෙනෙක් අතර දැන් මේ හා සම්බන්ධ තුවාල ඇති වුණොත් ඒ තුවාල සුව කරන්නට බෑ කියන එක. ඒ කියන්නේ සුව කරන්න අසීරුයි සුව කරන්නට බෑ කියලා. ඒතකොට ඒ මතේ සත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් තුවාල වුණොත් එහෙම ඒක කල් ගත වෙනකම් මේ තුවාලේ තියෙනවා කියන එක. ඒකේ ඇත්තක් තියෙනවද? ඒකේ තරමක සත්‍යයක් තියෙනවා. අර හැම ලෙඩකදීම වගේ මූලික අවස්ථාවේදීම ප්‍රතිකාර කරොත් හොඳ කරගන්න පුළුවන්. ඔව්. නමුත් ගොඩාක්ම වැඩි වෙනකන් ඉඳලා අවුරුදු ගාණක් තුවාලේ තියාගෙන ඉඳලා ප්‍රතිකාර වලට යොමු වුණොත් එම
ඒක හොඳ කරන්න අමාරු වෙන්න ඉඩ තියෙනවා. ඒකේ වෙන වෙන ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒවා කරනවා. නමුත් ඒවට මූලික අවස්ථාවේදීම කරන ප්‍රතිකාර වලට වඩා ගොඩක් අමාරු සහ වියදම් සහගත ලෙඩටත් අපහසුයක් වෙන ප්‍රතිකාර. දැන් හොඳම වැඩේ තමයි තමන්ට නහර ගැට ගැහිමක් තියෙනවා කියලා සැක කරපු ගමන් ශල්‍ය වෛද්‍ය මහත්තයෙක් හම්බෙලා උපදෙස් ලබා ගන්න එක. තුවාලයක් ආවොත් ඕනම තුවාලයකට වගේ පළවෙනි දවසේ දෙවෙනි දවසේ වෙනකොට වෛද්‍යවරයෙක් හම්බෙලා යාගේ උපදෙස් අරගෙන තුවාලෙට ප්‍රතිකාර පටන් ගන්නවා. ඔය නහර ගැට ගැහිමේදී තුවාල හොඳ නොවීමේ හැකියාව වැඩි වෙනවා ඇත්තටම. ඒක හේතුවක් තමයි අර මම කලින් කියපු හැමේ වෙන වෙනස්කම්. සාමාන්‍ය හැමකට වඩා නහර ගැට ගැහිමේදී කකුලේ පහළ තියෙන හැම වෙනස් වෙනවා. එතකොට ඒකේ හොඳ වීමේ ශක්තිය අඩු වෙනවා. එතකොට තුවාලේ හොඳ වෙන්නේ නැතුව එන්න වැඩි වෙනවා. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ ඇත්තටම වැරිකෝස් වෙන්න නහර ගැට ගැහිමේදී. එතකොට සමහර ලෙඩ්ඩු ඉන්නවා අපි දැකලා තියෙනවා අවුරුදු ගාණක් ඒ තුවාලෙට හරියට ප්‍රතිකාරයක් කෙරෙන්නේ නැතුව ඉඳලා අපි ගාවට ආවම අපි ඉතින් පරීක්ෂණ කරනවා තුවාලේ හොඳ නොවීමට හේතු සහ නහර ගැට ගැහිමට සහ නහර ගැට ගැහිම කොච්චර තීව්‍ර විදියට තියනවද කියලා බලන්න. එලා ඒ ලෙඩට ගැළපෙන විදිය ප්‍රතිකාර අපි පටන් ගන්නවා. ඒ කියපු කතාවේ ඇත්තක් තියෙනවා. අනිත් එක තමයි ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන එකක් තමයි නහර ගැට ගැහිමක් තියෙන එක්කෙනෙක් කකුලේ තියෙන එක්කෙනෙක් කකුලේ හැම ඊටාම උනන්දුවෙන් බලා ගන්න ඕන. තුවාල වෙන්න දෙන්න නරකයි. එක එක ක්‍රීම් වර්ග, තෙල් වර්ග, ස්ප්‍රේ වර්ග ගාන්නේ නැතුව ඉන්න තරමට හොඳයි. මොකද සමහර ওই වගේ බෙහෙත් වල මතු පිට ආලේප කරන බෙහෙත් වලින් ඇලර්ජි එකක් ආවත් හැම ඩැමේජ් වුණත් ඒකෙන් තුවාලයක් එන්න පුළුවන්. තුවාලයක් ආවොත් සාමාන්‍ය හැමකට වඩා හොඳ මේ හැකියාව අඩුයි. ඒක වැඩි වෙන්න පුළුවන්. ඔව් මම හිතන්නේ ડોක්ටර් ඒක දැන් අපි අහගෙන ඉන්නටත් ගොඩක් වැදගත් වෙන්නේ. මොකද දැන් ඔය මේ නහර ගැට ගැහිම තියෙන අය ගොඩාක් වෙලාවට දැන් මේක සාමාන්‍ය තත්ත්වයක් කියලා හිතලා යම් බේත් ಜಾති ගන්නවා, ක්‍රීම් ගන්නවා, ඒ වගේ දේවල් කරන කෙනෙක් ඒක නෑ වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මේක මේ සාමාන්‍ය තත්ත්වයක් නිසා කියලා හිතලා. ඉතින් මම හිතන්නේ දැන් මේ දැනුවත් කිරීම ඔබට වැදගත් වෙන්නේ නැති මේ නහර ගැට ගැහිම වැනි තත්ත්වයක් තියෙනව නම් ඒ නොසලකා හරින්න නැතුව අපි කොහොමද තමයි කකුල ඒක ආරක්ෂා කරගන්නේ කොහොමද ඒකට මොනවාද ප්‍රතිකාර කරන්න ඕනේ එහෙම කියලා. ඉතින් අනිවාර්යයෙන්ම අර දැන් අර ડોක්ටර් කිව්වා වගේ විශේෂයෙන්ම තුවාල වෙන්නට නොදී කකුල නහර ගැට ගැහිම ඇති වුණු ස්ථානය ආරක්ෂා කරගන්න එක තමයි විශේෂයෙන් කරන්නට ඕනේ. එතකොට ડોක්ටර් දැන් අපි කතා කරොත් දැන් මේ හා සම්බන්ධව සාමාන්‍යයෙන් සිදු කරන ප්‍රතිකාර දැන් ශල්‍ය කර්ම වගේ දේවල් කරනවාද එහෙම නැත්නම් මොනවද මේ හා සම්බන්ධව කරන ප්‍රතිකාර? ඔව් නහර ගැට ගැහිම තියෙන ලෙඩෙකුගේ ප්‍රතිකාර ඒ නහර ගැට ගැහිම මොන මට්ටමකට තියෙනවද කියලා හොයාගෙන තමයි ඒ ප්‍රතිකාර ප්ලෑන් කරන්නේ. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ problem oriented treatment. එක කෙලවරක තියෙන පුළුවන් බොහොම මූලිකම අවස්ථාවේ නහර ගැට ගැහිම. එතකොට අපි පරීක්ෂණ කරලා ඒක ස්ථිර කරගන්න. එක වැදගත්ම පරීක්ෂණයක් තමයි ස්කෑන් විශේෂයක් ඩුෆ්ලෙක්ස් ස්කෑන් of the veins කියලා. ඒ නහරවල අල්ට්‍රාසවුන්ඩ් වගේ පරීක්ෂණයක් ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස්. ඒකෙදී අපිට බලන්න පුළුවන් නහරේ පළල විශේෂයෙන්ම ඒ නහරේ ශිරාවේ වැල්ස් කපාට හරියට වැඩ කරනවද නැද්ද කියලා. ඒ ගමන්ම අපි චෙක් කරනවා කකුලේ අර මම කලින් කිව්වා වගේ මැදින් තියෙන ප්‍රධාන නහරේ තත්ත්වයක් චෙක් කරනවා. මොකද ඒකත් අවශ්‍යයි ප්‍රතිකාරවලට ප්‍රතිකාර මොකක්ද කියලා ඩිසයිඩ් කරන්න. තීරණය කරන්න. ඒක කරාට පස්සේ කන්ෆර්ම් කරන්න. දල වශයෙන් කියනවා නම් ප්‍රතිකාර කැපීමක් හෝ සමය තුළට කැතීටස් දෑමක් කරන්නේ නැතුව කරන ප්‍රතිකාර තියෙනවා. ඊළඟට කන්සර්වේටිව් මෙතඩ්ස් ඔපරේෂන් එකකට යන්න නැතුව කරන්න තියෙන ප්‍රතිකාර තියෙනවා. හැබැයි ඔපරේෂන් එකකට හරි වෙනත් සමය තුළට කැතීටස් හෝ වෙන යම් දෙයක් දාන්නේ නැතුව කරන ප්‍රතිකාර తాවකාලිකව. උදාහරණයක් වශයෙන් කවුරු හරි ලෙඩෙක් ආවොත් පැහැදිලිවම නහර ගැට ගැහිම තියෙනවා. අපි අර ස්කෑන් එක කරලා බැලුවම නහර ගැට ගැහිම කන්ෆර්ම් වෙනවා. නමුත් එයා රිදෙනවා කියනවා නම් ඒකට අදාළම ප්‍රතිකාරය කරනකම් ක්‍රේප් බැන්ඩේජ් සහ මේස් වර්ග තියෙනවා. ඒවට කියනවා කම්ප්‍රෙෂන් ගාමන්ට්ස් කියලා. අපි ඒවා පටන් ගන්නවා. ඒක ලෙඩට උපදෙස් දෙනවා ඒවා පටන් ගන්න කියලා. ඒකෙන් අර පොඩි සහනයක් හම්බ වෙනවා එකක්. දෙවෙනි එක තමයි කකුලේ හැමට ආරක්ෂාවක් හම්බ වෙනවා. අපි දැන් ක්‍රේප් බැන්ඩේජ් එක කරේ මේසයක් කර දැම්මොත් පිටින් මොන හරි වැදිලා තුවාල වීම අඩු වෙනවා. නහර පළල් වීම පොඩි ප්‍රමාණයක්
අඩු වෙනවා. නමුත් ඒක తాවකාලික විසඳුමක් විතරයි. ඊට පස්සේ ඩෙෆිනිටිව් ට්‍රීට්මන්ට් එකට නියත වශයෙන්ම කරන ප්‍රතිකාරයකට යන්න වෙනවා. ඒක අර මම කලින් කිව්වා වගේ නහර ගැට ගැහිමේ තීව්‍රතාවය අනුව ප්‍රධානම දෙයක් තමයි අපි කකුලේ නහර ගැට ගැහිමේදී බලන මේ නහර ගැට ගැහිම දන හිසෙන් පහළට විතරක් සීමා වෙලා තියනවාද? ඔව්. නැත්නම් දන හිසෙන් උඩයි යටයි දෙකේමද කියලා. දෙකේම තියෙනවා කියලා. ඔව්. වෙන්න පුළුවන් නහර ගැට ගැහිමේදී උච්චතම අවස්ථාවේදී ඒ කියන්නේ වැඩිම නහර ප්‍රමාණයක් නහර ගැට ගැහිමට භාජනය වෙන්නේ කකුලේ කලවේ උඩම හරියේ ඉකිලිය හරියේ තියෙනවා කපාටයක්. ඒකෙන් තමයි ඔය හැමට යටින් තියෙන ශිරා සිරුරේ ඇතුළේ තියෙන ශිරා වලට සම්බන්ධ වෙන්නේ. එතන තියෙන කපාටේ ක්‍රියා විරහිතයි. ඒකට මුළු කකුල දිගේම තියෙන ශිරාවන් නහර ගැට ගැහිමට භාජනය වෙනවා. එතකොට ඒ තත්ත්වෙදී මූලික අවස්ථාවේදී බොහොම මුලින්ම ඒක හොයාගත්තොත් ලොකු ඔපරේෂන් එකක් කරන්නේ නැතුව එන්ඩෝවැස්කියුලර් ට්‍රීට්මන්ට් කියලා. ඒ කියන්නේ නහර ඇතුළට කැතීටර්ස් වගේ දේවල් දාලා කරන්න තියෙන ප්‍රතිකාර තියෙනවා. එකක් තමයි ලේසර් ප්‍රතිකාර ක්‍රම. ලේසර් ප්‍රතිකාර. ඒ ලේසර් ප්‍රෝබ් කියලා තියෙනවා මේ වයර්ස් වගේ જાතියක්. ඒකෙන් ඒකේ කෙළවරෙන් ලේසර් කිරණ එළියට එනවා. ඒක හිරිවට්ටලා ඒක නහරය ඇතුළට දාලා ඒකෙන් නහරය ඇතුලේ ලේ කැටි ගැස්වීමට සලස්වනවා. එතකොට ඒ නහරේ සීල් වෙනවා වගේ වැඩක් වෙනවා. ඊළඟට රේඩියෝ ෆ්‍රීකවන්සි ඇබ්ලේෂන් කියලා ওই මයික්‍රෝවේව් තියෙන අපේ ගෙවල් වල. අන්න ඒ ප්‍රින්සිපල් එකම යූස් කරන තව ওই ප්‍රෝබ්ස් වර්ගය මම ප්‍රෝබ් කියලා කියන වයර් එක වගේ දිග උපකරණයක් තියෙනවා. ඒකිනුත් ඒ ලේසර් වගේම නහරය ඇතුලේ තියෙන සිවියර් පිලිසීමක් කරනවා. අතන මේක රිදෙන වැඩක් නෙවෙයි පිලිසීමක් කිව්වට. එහෙනම් පිලිසුවාම ලේ කැටි ගහලා ඒක සීල් වෙනවා. ඒ දෙක තියෙනවා. ඉතින් ටිකක් වැඩිපුර දඟර ගහිච්ච පළල නහර තියෙනවා නම් ශල්‍ය කර්මයකට යන්න වෙනවා. යන්න වෙනවා. ඔව්. ඉතින් ගොඩක් අර උත්සාහ කරන්න ඕනේ මේ වගේ තත්යකට එන්න කලින් තමයි මුල් අවස්ථාවේදී ප්‍රතිකාර ගන්න ඕන මම හිතන්නේ. ඒ තරම් ගොඩක්ම ඕක වැඩි දුර යන එකක් නැහැ කියලා. ඔව් අනිවාර්යයෙන්ම මූලික අවස්ථාවේ හොයාගත්තොත් බරපතල ශල්‍ය කර්ම වලට යන්න නැතුව සාමාන්‍ය ප්‍රතිකාර වල කරන්න පුළුවන්. අනිත් ප්‍රධානම දේ තමයි තුවාලයක් ඇති නොවේ වලක්ව ගන්න පුළුවන්. වලක්ව ගන්න. ඒක තමයි ගොඩක් වැදගත් දේ. ඔව් කකුලෙන් තුවාලය තමයි ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපිට. ඔව්. ඒක තමයි වලක්ව ගන්න ඕනේ තුවාලයක් නොවි තමන්ගේ කකුලේ නහර ගැට ගැසී තියෙන ස්ථානය ආරක්ෂා කරගන්න එක. අනිත් එක දැන් ડોක්ටර් අපි කතා බහ කරලා ඉන්නේ මොනවද මේක එන්න ප්‍රතිකාර ක්‍රම කියලා මම හිතන්නේ දැනුවත් වෙන්නට ඇති. දැන් සමහරට අපි ගොඩක් වෙලාවට කරන මේ දැන් ડોක්ටර් කිව්ව දැන් රැකියාව විවිධ රැකියාව කරන අයට ඒක රැකියාවට යන්න සිද්ධ වෙනවා විවිධ අපහසුතා ඇති වෙනවා. දැන් ගෙදර වැඩිම කරනකොට කකුල් වල ඉන්න ගොඩක් වේදනයි හරි එහෙම කියලා කියනවා. දැන් ඒ වගේ සාමාන්‍යයෙන් තමන්ට නිවසේදී ඒ සඳහා කරන්න පුළුවන් පිළියම් මොනවද කියන්නේ? ඒ කියන්නේ ඒ වේදනාවල් සාමාන්‍ය කරගන්න తాවකාලික වශයෙන් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලට බාධාවක් නැගෙන විදිහට. ඔව් එතනදී මුලින්ම ඔබතුමා කිව්වා අර ක්‍රේප් බෑන්ඩේජ් එකක් දාන එක එහෙම කිව්වා. ඔව් ප්‍රධානම දේ තමයි ශල්‍ය වෛද්‍යවරයෙක් හම්බෙලා රෝගය විනිශ්චය කරගැනීම. විනිශ්චය කරගැනීම. එතකොට සාමාන්‍යයෙන් අපේ විතරක් නෙමෙයි ඕනම රටක රෝගය විනිශ්චය කරාට පස්සේ නියමිත ප්‍රතිකාරය කරන්න ටිකක් කාලයක් යනවා. ඒ කාලය ඇතුළත ලෙඩාට තුවාලයක් නැත්තම් රිදීම සහ කකුල් ලිදීම එන්න පුළුවන්. ඉතින් ඒව වළක්ව ගන්න ප්‍රධානම දේ තමයි එක තැන හිටගෙන ඉන්න එක වළක්ව ගන්නවා. ඉතින් සමහර රැකියාවලදී ওই වැඩේ කරන්න බෑ. ටීචර් කෙනෙකුට එහෙම හිටගෙන ඉන්න එක වළක්වන්න අමාරුයි. දැන් එහෙම අයට අපි උපදෙස් දෙනවා එහෙම හිටගෙන හිටියට කමන්නේ. හැබැයි මීටරයක් දෙකක් හරි එහාට මෙහාට ඇවිදින්න කියලා. හේතුව ඇවිදිනකොට කකුලේ තියෙන මස්ගොබ සංකෝචනය වෙනවා. ඒ මස්ගොබ සංකෝචනය වෙනකොට චිරාවල තියෙන රුධිරය හෘදය වස්තුව දෙහාට තල්ලු කිරීමක් වෙනවා. එතකොට අර නහර ගැට එහෙම එන රෝග ලක්ෂණ ටිකක් අඩු වෙනවා. අඩු වෙනවා. නහර ගැට එහෙම හොඳ වෙන්නේ නැහැ. රෝග ලක්ෂණ අඩු වෙනවා. ඊළඟට ඔය මම කලින් කිව්වා වගේ මේ කම්ප්‍රෙෂන් ගාමස්, ක්‍රේප් බෑන්ඩේජ් එකක් හරි නැත්තම් වෙරිකෝස් වෙන ස්ටොකින්ග්ස් කියලා තියෙනවා. මේස් වර්ගයක් ඔය සාමාන්‍ය ගැහණු ළමයි පාවිච්චි කරන ස්ටොකින්ග්ස් වගේ ඊට වඩා තදවීමක් දැනෙනවා. ඒවා වෛද්‍යවරයෙක්ට පෙන්නලා වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ඇතුව තමයි කරන්න. හරි. ඒතකොට දැන් සාමාන්‍ය මේ ක්‍රේප් බෑන්ඩේජ් වගේ දේවල් වලට සාමාන්‍යයෙන් දැන් සමහර අය කියනවා දිගින් දිගටම කකුල බෑන්ඩේජ් කරන් ඉන්න හොඳ නෑ. ඒ වගේ මතක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් රාත්‍රී කාලේදී බෑන්ඩේජ් කරන්න හොඳ නෑ කියලා කියනවා. එතකොට සාමාන්‍යයෙන් ඒකේ මොන හරි
ගැටලුවක් තියනවද? මෙහෙමයි ක්‍රේප් බැන්ඩේජ් එක දිගට දාන් හිටියා කියලා සාමාන්‍ය ලෙඩෙකුට රුධිර නහර ගැට ගැහිම් විතරක් තියෙන එක්කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ක්‍රේප් බැන්ඩේජ් එක ඔතන විදියේ ක්‍රමයක් තියෙනවා. ඒක වෙනස් විදියට එතුවොත් නහර ගැට ගැහිම සහ තුවාල වැඩි වෙන්න පුළුවන්. ඒකේ ඒ ක්‍රේප් බැන්ඩේජ් එක ඔතනකොට කකුලට ඔතනවල කකුලේ ඇඟිලි වල ඉඳන් උඩට එනකොට යට හරිය ටිකක් අදට තියෙන්න ඕන. උඩ හරියට එනකොට අඩුවෙන් තද වෙනවා. හේතුව ඕනම ශිරාවකට කකුලේ ටිකක් උඩින් ඒ ශිරාව තද වෙන විදියට ක්‍රේප් බැන්ඩේජ් එකක් දැම්මොත් යටින් ලේ එකතු වෙලා ඉදිමීමක් එනවා. ක්‍රේප් බැන්ඩේජ් දාන එකේ හේතුව තමයි යට තියෙන රුධිරය උඩට තල්ලු කිරීම හෘදය වසුවේ. ඒතකොට යටින් තද වෙලා තියෙන්න ඕන. උඩ එනකොට අඩුවෙන් තද වෙන්න ඕනේ. ඒ ක්‍රේප් බැන්ඩේජ් දාන එකේ ටෙක්නික් එකක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. ගොඩක් හෙදියන් සහ වෛද්‍යවරු ඕක ගොඩක් වෙලාවට ලෙඩට කියලා දෙනවා මෙහෙමයි දාන්න ඕනේ කියලා. ඒක ඇරුණම රාත්‍රී කාලේ ක්‍රේප් බැන්ඩේජ් එකක් දාන එක අපි අවශ්‍ය නැහැ කියලා කියන්නේ. මොකද ඇඳේ හාන්සි වෙලා ඉන්නකොට රුධිරය කොහොමත් හෘදය වස්තුව දිහාට ගලනවා. අර නහරවල පිම්බීමේ හැකියාව සහ ඒකෙන් එන වේදනාව අඩුයි රැයට. right? ඊටත් වඩා අඩු වෙනවා රැයට ඇඳේ නිදාගන්නට කොට්ට දෙකක් විතර තියලා මේ දන හිසෙන් පහළ කකුලේ කොටස ඒ කොට්ට දෙක උඩ තියලා පොඩ්ඩක් උස්සලා තියාගන්න පුළුවන්. මොකද එතකොට පහසුවෙන්ම රුධිරය හෘද වස්තුව දිහාට ගලනවා. ඉදිමීම අඩු වෙනවා වේදනාවත් අඩු වෙනවා. ඇත්තටම තුවාල හොඳ වීමේ හැකියාවත් අඩු ගන්න රාත්‍රී කාලයට වැඩි වෙනවා. නමුත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට රෝගීන්ට තියෙනවා අන්න ඒක තමයි පරිස්සම් වෙන්න ඕන එක. නහර ගැට ගැහිම තියෙනවා. ඒ එක්කම කකුලේ තියෙන ධමනිවල අවහිරතාවයන් තියෙන කට්ටිය ඉන්නවා. ඒකට කියනවා ඔක්ලූසිව් ආර්ටීරියල් ඩිසීස්. නහර ධමනි අවහිර වීමේ රෝගයන් තියෙනවා. දෙක තුනක් තියෙනවා. එහෙම තියෙන එක්කෙනෙකුට අපි ක්‍රේප් බැන්ඩේජ් එකක් හරි අර වැරිකෝස් වෙන් මේස් එකක් දැම්මොත් කකුලට එන රුධිරය අඩු වෙනවා. එතකොට ඒක හන්ද වෙන සංකුලතා එන්න පුළුවන්. එහෙම ලෙඩුන්ට අපි ওই කම්ප්‍රෙෂන් ගාමන්ට් කියන එක දෙන්නේ නැහැ. දැන් එහෙම තත්ත්වයකදී ඒ තත්ත්වයක් වෛද්‍යවරයෙක් විසින් තමයි හොයාගන්න ඕනේ. ඒක නිසා පැහැදිලිවම මූලික අවස්ථාවේදීම නහර ගැට ගැහිමේදී ශල්‍ය වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගන්න එක තමයි හොඳම දේ. හොඳම දේ මම හිතන්නේ තාමත් හොඳ දැනුවත් කිරීමක්. මොකද දැන් ඔබට වැටහෙන්නට ඇති දැන් මේ වෙරිකෝස් වෙන වගේ තත්ත්වයක් තියෙනවා නම් අපි ඒකට ඉක්මනින් ප්‍රතිකාර ගන්න ඕනේ, සැලකිරීමක් වෙන්න ඕනේ කොහොමද කියන එක. ඒ වගේම දැන් ක්‍රේප් බැන්ඩේජ් එකම යොදනවා නම් ඔන්න ඔබට ඒ පිළිබඳව දැනුවත් වෙන්නට කරුණු දැන් ડોක්ටර් කිව්වා. මොකද හිතුමතේ කකුල බැන්ඩේජ් කරන්නත් එපා වෙරිකෝස් වෙන තියෙන කෙනෙක්. ඒකත් වෛද්‍ය උපදෙස් අනුව කරන එක තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ඉතින් අර දවසේ ලලනාවිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට අපේ ලලනාවියන්ට මම හිතන්නේ මෙහා සම්බන්ධ හොඳ දැනුවත් බවක් ලැබෙන්නට ඇති, හොඳ මඟ පෙන්වීමක් ලැබෙන්නට ඇති. මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් කොහොමද අපි එයින් ආරක්ෂා වෙන්න ඕනේ කියන එක. ඉතින් අද දවසේ ලලනාවි සමග එකතු වෙලා මේ වටිනා උපදෙස් ඔබට ලබා දෙන්නට අපි සමග එකතු වුණේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අනිල් අඹවත් මහතා. ඉතින් ඔබතුමාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙන අද දවසේ අපිත් එක්ක එකතු වුණාට අයබෝවන්. ඉතින් අපි තවත් දවසක එතුමත් එක්ක කතා බහ කරන්න සූදානම්ින් ඉන්නවා තවත් රෝගී තත්ත්වයන් පිළිබඳව ඔබ දැනුවත් කරන්න. ඉතින් දැන් අපිට වැටහෙන ඇති රූපලාවන්‍ය වැඩිමඩුව ලස්සන ගැන වගේම අපි තමන්ගේ නිරෝගී බව සෞඛ්‍ය ගැන මොන ආකාරයෙන්ද දැනුවත් වෙන්නට ඕනි කියලා වැදගත්කම මොකක්ද කියන එක. එහෙනම් අපි අදට සමගන්නවා ගිහින් එන්න තවත් දවසක අපි මේවන් වැඩසටහනකින් හම්බෙමු. ආයුබෝවන්.